අප සෑම දෙනාම දෛනික පුරුද්දක් ලෙස දත්මදීමට පුරුදු වෙලා සිටිනවා. නමුත් අප කෙතරම් මුඛය පිරිසිදුව තබා ගත්තත් මුඛයෙන් හමන දුර්ගන්ධය සම්පූර්ණයෙන්ම නැති කර ගැනීම ඉතා අපහසු කාර්යයක් බවට පත් වී තිබෙනවා. අප විසින් එදිනෙදා ගන්නා ආහාරවල කෑම කැබලි දත් අතර සිරවි ටික වේලාවක් ගත වුණු පසු මුඛයෙන් දුර්ගන්ධය හැමීමට පුළුවන්. එපමණක් නොවේ. මුඛය තුළ සිටින බැක්ටීරියා හේතුවෙන් මේ තත්ත්වය ඇතිවීමටත් පුළුවන්. වෙළඳ පොලේ ඇති මුඛයෙන් දුගඳ ඉවත් කරන දන්තාලේප සහ මවුත්වොෂ් වර්ග කොතරම් දැක ගන්නට තිබුණත් මේවා තරමක් මිලෙන් අධික වනවා. එවැනි නිෂ්පාදනයන් ඔබ මිලදී ගත්තත් ඒ රසායනික ද්‍රව්‍ය බොහොමයක් අන්තර්ගත වන නිසා මුඛයට හානි වන්නටත් පුළුවන්. මෙන්න මේ ගැටලුවට ස්වභාවික විසඳුමක් පිළිබඳව අද අප ඔබ දැනුවත් කරනවා. මෙම මිශ්‍රණය මගින් ඔබගේ මුඛයෙන් හමන දුර්ගන්ධය සම්පූර්ණයෙන්ම නැති කර දමනවා පමණක් නොවේ. මුඛයේ ඇති බැක්ටීරියාවන්ද විනාශ කර දමනවා. එසේනම් අපි දැන් බලමු එම මිශ්‍රණය නිවැරදිව සාදා ගන්නා ආකාරය පිළිබඳව. අවශ්‍ය ද්‍රව්‍ය: ලෙමන් ගෙඩි 2ක යුෂ, මදක් උණුසුම් වතුර වීදුරු 1ක්, කුරුඳු කුඩු තේ හැඳි භාගයක්, මී පැණි තේ හැඳි 1ක්, කුඩා ප්‍රමාණයේ බෝතලයක්. සාදා ගන්නා ආකාරය: ලෙමන් යුෂ වලට මී පැණි සහ කුරුඳු කුඩු දමා කවලම් කර කුඩා බෝතලය තුළට දමා ගන්න. ඉන්පසු උණු වතුර වීදුරුව බෝතලය තුළට දමා හොඳින් සලවන්න. භාවිතා කරන ආකාරය: මෙයින් මේසැලි 2ක් මුඛයටගෙන විනාඩි කිහිපයක් මුඛය හොඳින් සෝදා ඉවත දමන්න. මේ දිනපතා භාවිතයට සුදුසු වන අතර සෑම උදෑසනකම මෙම ක්‍රමය අනුගමනය කිරීම මගින් මුඛයෙන් හමුන දුර්ගන්ධය සම්පූර්ණයෙන් නැති කර ගැනීමට පුළුවන්. එසේනම් ඔබත් අද මේ මුඛය පිරිසිදු කරන මිශ්‍රණය සාදා භාවිතා කර බලන්න. එයින් ඔබට ලැබුණු ප්‍රතිඵලය කමෙන්ට් එකක් ලෙස දක්වන්න. සෞඛ්‍ය පිළිබඳව මින් පෙර කිසිවෙකු ඔබට නොපැවසූ මෙවැනි වටිනා තොරතුරු රාශියක් දිනපතා දැන ගැනීමට මෙන්න වැඩ YouTube channel එක subscribe කරන්න අමතක කරන්නට එපා.